අයිබෝන් අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ Cisco NetArcade ඇකඩමික හරහා ස්ටුඩන්ට් කෙනෙකුට කෝස් එකක් කරන්න පර්මිෂන්ස් ආවහම ලින්ක් එකක් ආවහම ඊමේල් එකට එන්නේ ඒ ලින්ක් එක. මේ කෝස් එක ඊමේල් එකට ගිහිල්ලා අපි කෝස් එකෙන් ගිණුමක් හදාගෙන කොහොමද මේ කෝස් එක ෆලෝ කරලා සර්ටිෆිකේට් එකක් ගන්න කියලා. මේ වෙනකොට මම හිතනවා මගේ ඉන්බොක්ස් එකට ඊමේල් එකක් ඇවිල්ලා ඇති කියලා Cisco NetArcade Academy එකෙන්. right ඇවිල්ලා තියෙනවා. මේක ඉන්බොක්ස් එකේ නැත්තම් ජන්ක් එහෙම නැත්තම් ස්පෑම් එකේ චෙක් කරන්නත් පුළුවන්. සමහරලාට මේකට එන්නත් පුළුවන්. accept invitation කියන එකට ගියාම කෝස් එක මේ විදිහට පෙන්නනවා. අපිට මෙතනින් get started ගිහිල්ලා යන්න පුළුවන්. අපිට account එකක් නැත්තම් අපි හිතමු Cisco account එකක් අපි කලින් හදලා නැහැ කියලා. ඒ වෙලාවට අපි මේ login එකට ආවට මෙතනින් අපිට එහාට යන්න විදියක් නැහැ. මොකද අපිට password එකක් ගහන්න විදියක් නැහැනේ. email එක දාන්න පුළුවන් වුණාට ඒ නිසා මෙන්න මෙතන මතක තියාගන්න. මෙන්න මෙතනින් අපි sign up වෙලා හදන්න ඕනේ. අපේ account එක. එතකොට අපේ country එක අපිට ශ්‍රී ලංකා දෙන්න පුළුවන්. state එක මම දෙනවා goal කියලා. birth year එක විතර දාන්න. මතක තියාගන්න අවුරුදු 18ක් සම්පූර්ණ වෙන්න මෙතන දාන්න ඕනේ හදනකොට. කවුරු හරි කෙනෙක් login වෙලා ඉන්නවා නම් ඉස්කෝලේ යන දරුවෙක් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. month එකේ තමන්ට අදාළ month එකම දාගන්න. එතකොට මෙතන අවුරුදු 18ට වැඩි වෙන්න අදාළ එකක් දාගන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතුවොත් 2015 කියන්නේ 2025 කියන්නේ අවුරුදු අපි කියමු 2010 කියලා. දැම්ම කියලා. right ඔන්න you are not eligible for an account ඔන්න ඔය ප්‍රශ්නේ තමයි එන්නේ. හරිද? ඒ නිසා මතක තියාගන්න මේ year එක 2000 ඒ කියන්නේ අවුරුදු 18 සම්පූර්ණ වෙන විදියට අපි යොදා ගන්න ඕනේ. right ඉතින් ඒ නිසා මම ඔන්න 1990 වගේ දාලා නම හදා ගන්නවා. ඊපස්සේ තමන්ගේ email එක first name එක මම දැන් මේ student name කියන එක ඊළඟට මගේ email එක user1@southerncampus.edu.lk අවශ්‍ය පාස්වර්ඩ් එකක් දාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ආයේ පාස්වර්ඩ් එක අන්කොටත් මේ පාස්වර්ඩ් එක එන්ටර් කරන්න ඕනේ. right ඊට පස්සේ create account එක හදන්න පුළුවන්. email already exist කියලා තියෙනවා. අපි බලමු login වෙන්න පුළුවන්ද කියලා. right ඔන්න එතකොට මගේ email එක එතන තියෙනවා කිව්වට මට email එකේ login වෙන්න දෙන්නේ නැහැ. right එහෙම errors එන එක හොඳයි. මොකද දැන් හදිස්සියේ ආලමී වැඩේ කරනකොට error එකක් ආවේ නැතුව හරියටම ලස්සනට login වුණොත් ඔන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි error එකක් ආවොත් මේ මට වගේ මොකද්ද කරගන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට අපිට මෙන්න මේ වගේ යන්න පුළුවන්.
ඔන්න මට පාස්වර්ඩ් එකක් දාන්න මෙතන අවස්ථාවක් එනවා. ඒත් ඔන්න මම introduction to cyber security course එක ඇතුළට දැන් ආවා. දැන් මෙහෙම error එකක් මට ආපු එක හොඳයි. මොකද එහෙම නැත්නම් ඔයාලා මේක හදන්න යද්දි එකපාරටම login වුණා ප්‍රශ්නයක් නෑ. right මට email එකක් එනවා password change yes successfully කියලා. මම ගෙන course එක ඇතුළට ආවම course එකේ මේ විස්තර ටිකක් තියෙනවා terms and conditions ටිකක්. ඊට පස්සේ මේ user terms ටික accept කරන්න ඕනි. right මෙන්න මේ course එක මෙතන මට පෙන්නනවා. ඊට පස්සේ මේ course එක ඇතුළට මට යන්න පුළුවන්. course එක click කරලා ඇතුළට ගියාම an introduction to cyber security FCS කියලා තියෙනවා. මේ අපි කරන course එකටම අදාළව වෙනම course එකක් Cisco ලගෙන් දීපු. ඉතින් මේකත් ඔයාලට self study කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ සරල ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මේක self study කරලා මෙන්න මේකේ module 1 වලට ගියාම අපිට මෙන්න මේ වගේ right මොකක්ද cyber security කියලා කියන්නේ අපි class එකේ කතා කරන දේවල් ටිකම තමයි මේකේ තියෙන්නේ. මේ පල්ලෙහාට යනකොට right cyber security ගැන පොඩි වීඩියෝස් තියෙනවා. cyber security කියන්නේ මොකක්ද කියලා තියෙනවා. අපිට play කරලා බලන්න. Cybercrime. It's all around us, and it's growing. In fact, right ඔය වගේ මේ course එක සම්පූර්ණම මේකේ chapters ටිකක් තියෙනවා. cyber attacks right ඔය ටික ඔක්කොම read කරන්න පුළුවන්. පොඩි වෙලාවක් ලොකු කාලයක් නෑ. පැය 6ක් වගේ සම්පූර්ණයෙන් මේ course එකට දීලා තියෙන්නේ. right මේක අවසානයේ quizzes ටිකක් තියෙනවා. right මේ quizzes ටිකක් කරන්න පුළුවන්. මේක ඉවර වුණාම තමයි මේ quizzes ටික අපිට පෙන්වන්නේ ඇත්තටම. right ඊළඟට modules 2 modules 3 module 4 සහ module 5 මේ ටික කරලා ඉවර වුණාම මෙන්න මෙතන තියෙනවා final exam කියලා එක. right මේ final exam එකේ මේ end of course fee survey සහ course final exam කියන එක කරන්න ඕනි. මම ඉස්සෙල්ලා මේක කරන්න හැටි පෙන්නන්න. right මෙතන පල්ලෙහාට යනකොට question 1 මම student කෙනෙක් කියලා දානවා. ඊට පස්සේ මේ course එකෙන් මට please choose the option describe your current goal motivation or taking this course මේ course එකෙන් ඔයාලට ඇති වුණ motivation එක මේක මගේ ඉස්සරහා ඉදිරි අධ්‍යාපනයේට ඒ වගේ ඔයාලට මේකට උත්තර ටික මේ questions වලට satisfied dissatisfied කියලා දාගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපි හොඳ පැත්තට තමයි feedback එකක් දෙනකොට දෙන්නේ. right මම හිතනවා මේ course එක හොඳයි. මේකේ තව update වෙන්න දේවල් නැහැ කියන එක. right ඊට පස්සේ මට submit කියන button එක ඔබන්න පුළුවන්. submit කියන button එක එබුවාම already මේ course එක submit වෙලා තියෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට course final exam එකට යන්න. questions 30ක් තියෙනවා. batch එකක් ගන්න
70කට වඩා සම්පූර්ණ වෙන්න ඕනි. right අපි course එක start කරලා බලමු. පැයකයි විනාඩි 15ක් තියෙනවා. ප්‍රශ්න 30ක් තියෙනවා. An employee does something as a company representative with the knowledge of that company and this action is deemed illegal. The company would be legally responsible for this action. right මේක ප්‍රශ්නයකට උත්තර ලිව්වහම අපිට submit දෙන්න පුළුවන්. මේ questions 30ක් තියෙනවා. මේ වගේ questions 30ක් තියෙනවා. ඊට පස්සේ මේ questions 30ටම අපිට උත්තර ලිව්වහම අවසානයේ අපිට මේකේ badge එක සහ certificate එක හම්බ වෙනවා. ඒක digitally අවශ්‍ය නම් print කරගන්නත් පුළුවන්. කොහොමත් අපි printed certificate share කිරීමක් කරනවා. right පැයකයි විනාඩි 15කින් පස්සේ අපිට තියෙන පැයකයි විනාඩි 15ක්. නමුත් මම තව විනාඩි 24ක් මට තියෙනවා. මම ඉවර කරලා තියෙනවා ප්‍රශ්න 30ට පිළිවෙලටම උත්තර ලියලා මෙන්න මේ විදියට. right ඊට පස්සේ අපිට මෙතනින් සබ්මිට් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ මෙතන ටික් එකක් දීලා සබ්මිට් බටන් එක දෙන්න පුළුවන්. right ඒ සබ්මිට් බටන් එක දුන්නාම මෙතන මගේ ස්කෝර් එක වැටෙනවා questions කීයකට හරි උත්තර ඇවිල්ලාද තියෙනවද කියන එක. right ඊට පස්සේ මට home එකට එන්න පුළුවන් ආයේ. right home එකට ආයන් පස්සේ මෙතන තවම මට පෙන්වන්නේ නැහැ certificate එක badge එක කරලා ඉවරුනහම මෙතන feedback එක සහ final exam එක මෙන්න මේ විදිහට මට home එකට එන්න පුළුවන්. alright ඊට පස්සේ මගේ පැත්තෙන් මම ආව මේ certificate එක authorize කිරීමක් කරන්න ඕනි. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ authorize කරාම ඊට පස්සේ කොහොමද ඔයාට මේ certificate එක සහ digital badge එක පෙන්වන්නේ කියලා. right not visible profile completed recent email verification එකක් ඉල්ලනවා. recent email verification එක මේ වගේ issues එන එක හොඳයි. මොකද issues ආවේ නැත්තම් අපි දන්නේ නැහැ මේක කොහොමද වෙන්නේ කියන එක. දැන් මේ login එක හදපු වෙලේ ඉඳන්ම මට issues ආවා. අපිට මෙන්න මේ විදිහට verify කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපේ refresh කරලා system එකට ගිහිල්ලා අපේ email password okay වෙලාද ඊට පස්සේ අපිට certification එක සහ badge එක කොහොමද පෙන්වන්නේ කියන එක. right දැන් okay වෙලා තියෙනවා මගේ badge එක සහ certification එක. right මෙතන අපි කරලා ඉවරුනහම course එක මෙතනින් අයින් වෙලා යනවා. ඊපස්සේ මේ student learner කියන තැනින් අපිට ගියොත් මෙතනින් මේ badges and certification කියන තැනට ගියොත් අපිට මෙන්න මේ certificate එක සහ badge එක බලා ගන්න පුළුවන්. මේ වගේ badge එක claim කරලා LinkedIn එක හරි WhatsApp එක හරි share කරගන්න පුළුවන්. අමතරව මේක අපිට certificate එක download කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ certificate එක.
right මේ මගේ signature එක සහ student name කියලානේ මම name එක හැදුවේ profile එකේ. එතකොට ඒ ඔයාගේ name එක අදාළ විදියට මෙතෙන්ට